හරි අපි සීගිරිය බැහැගෙන එනකොට තවත් ස්ථානයක තමයි අපි ඉන්නේ. මෙතන තියෙන්නේ විහාරාරාමය. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසට අයිති. කාශ්‍යප යුගයෙන් පස්සේ භික්ෂු ආරාමයක් වුණාට පස්සේ සීගිරිය නිර්මාණය කරන ලද විහාරාරාමයක් තමයි මෙතන තියෙන්නේ. මේකේ තියෙන තවත් එක විශේෂත්වය තමයි මේ ලෙන්ගුහාව ඇතුලේ ස්වභාවික ගලින් පිහිටි ගලින්ම නිර්මාණය කරන ලද ආසනයක් තියෙනවා. ඒ ආසනය මේ වෙනකොට ප්‍රසංස්කරණය කරමින් තිබෙන්නේ. ඊට පැරලල්ම ඔයාලට පේනවා මෙතන තියෙන කේව් එකේ තියෙනවා කටාරමක් නිර්මාණය කරලා. ඒකේ අපිට පේනවා බිතු සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය හොඳට දැනගන්න දරුවනේ සීගිරි ගල බැස්සට පස්සේ අපිට පේද මේ හැම ලෙනකම තියෙන්නේ ප්‍රාග් ආරාමික යුගයේ නෙමෙයි කාශ්‍යප යුගයෙන් පස්සේ සිද්ධ වෙච්ච ආරාමික යුගය. කියන්නේ මුගලන් රජතුමා මේ සීගිරිය විහාරාරාම නැත්නම් වික්ෂුන් වහන්සේලාට පූජා කළාට පස්සේ නිර්මාණය කරන ලද ආරාමික ලෙන් ගුහා තමයි අපිට මේ ස්ථානයේ දක්නට ලැබෙන්නේ.